Hello and welcome back to the Fluent Way YouTube channel. Today also you are joining with another new English lesson. And you know these days you are learning English tenses and today you are going to learn past continuous tense. And you are going to learn when to use past continuous and how to make past continuous tense. Okay, let's start. Past continuous. ඉතින් මුලින්ම බලමු past continuous කියන්නේ මොකක්ද? මොන වෙලාවටද මේ වාක්‍යය භාවිතා කරන්න කියලා. ඉතින් past continuous කියලා කියන්නේ අතීත කාලේ කරමින් හිටපු ක්‍රියාව. අතීත කාලේ කරමින් හිටපු ක්‍රියාවන් කියන්න භාවිතා කරන past continuous tense. යම් කිසි කාල සීමාවක් තුළ මොකක්ද කරමින් හිටියේ කියලා කියන්න past continuous tense භාවිතා කරනවා. ඉතින් ඔයාලට මතක ඇති present continuous tense අපි ඉගෙන ගත්තා. කරමින් කියලා කියද්දී අපි එකතු කරා ing. අපි ක්‍රියාපදයක් අරන් බලමු කොහොමද ing එකතු කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි ගමු learn කියන ක්‍රියාපදය. learn කියලා කියන්නේ ඉගෙන ගන්නවා. ඉතින් අපි learn කියන එකට ing එකතු කරොත් learning කියලා අපිට හදා ගන්න පුළුවන් තේරුම ඉගෙන ගනිමින් ඉන්නවා කියන තේරුම. අපි තව එකක් ගමු study පාඩම් කරනවා. ඉතින් මේකට අපිට ing එකතු කරලා පාඩම් කරමින් ඉන්නවා කියලා හදා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ ක්‍රියාපදයේ අගට e එකක් එකතු වෙනවා නම් අපි e එක අයින් කරලා තමයි ing එකතු කරන්නේ. riding මේ විදිහට. හරි. එහෙනම් අපි දැන් දන්නවා කොහොමද කරමින් ඉන්නවා කියලා ක්‍රියාපදේ වෙනස් කරගන්නේ. අපි දැන් බලමු වාක්‍යයක් අරගෙන කොහොමද past continuous tense වාක්‍ය හදාගන්නේ කියලා. ඉතින් මතක ඇති past continuous කියන්නේ අතීත කාලේ කරමින් හිටපු දේවල්. යම්කිසි කාල සීමාවක් තුල කරමින් හිටපු දේවල්. අපි දැන් උදාහරණයක් අරන් බලමු කොහොමද past continuous tense වාක්‍යයක් හදාගන්නේ කියලා. මම වැඩ කරමින් සිටියා. ඉතින් මේකේ කරමින් සිටිය ක්‍රියාවක් එනවා past continuous tense වලින් අපිට ලියන්න පුළුවන්. මේකෙදි අපි කලින් කතා කරා කොහොමද ක්‍රියාපදේ හදාගන්නේ කියලා. වැඩ කරනවට කියන්නේ work. වැඩ කරනවා කියද්දි work කියලා කියනවා. වැඩ කරමින් කියලා කියද්දි අපි ing එකතු කරගන්නවා. වැඩ කරමින්. හරි. මම වැඩ කරමින් සිටියා. මෙතන ක්‍රියාව කරන්නේ මම. එහෙනම් subject එක I. දැන් අපි past continuous tense වලදී ing විතරක් භාවිතා කරලා බෑ. අපිට be verb එකක් භාවිතා කරන්න අවශ්‍යයි. ඉතින් ඔයාලට present continuous tense වල මතක ඇති මම වැඩ කරමින් ඉන්නවා කියලා කියද්දී අපි කිව්වේ I am working කියලා. ඉතින් අපි present continuous tense වල නම් අපි අරගත්තේ am, is, are කියන be verbs. am, is කියන be verbs වල අතීත කාලයේ වෙන්නේ was. ඒ වගේම are වල අතීත කාලය were. past continuous වලදී අපි was, were කියලා be verbs භාවිතා කරනවා. එහෙනම් මම වැඩ කරමින් සිටියා. I එක්ක භාවිතා කරන්නේ was. I was working. ඒ වාක්‍ය අවසන් full stop එකක් තියන්න අවශ්‍යයි. I was working කියලා අපිට මේ වාක්‍ය හදාගන්න පුළුවන්. මම වැඩ කරමින් සිටියා. I was working. ඉතින් මෙතන was එකතු කරන්නේ කරන කෙනා සිංගියුලර් නෑ කියන්නේ ඒක වචන නම් හෝ මම කියලා තියෙනවා. were කියන එක භාවිතා කරන්නේ කරන කෙනා බහු වචන නම්. අපි කියලා ගත්තොත් we were කියලා භාවිතා කරන්න අවශ්‍යයි. he කියලා ගත්තොත් he was කියලා භාවිතා කරන්න අවශ්‍යයි. අපි තවත් උදාහරණ කිහිපයක් අරන් බලමු මේ වාක්‍යයත් කොහොමද past continuous tense වලින් හදාගන්නේ කියලා. පළවෙනි උදාහරණය ඔහු ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියා. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියා. මෙතන ඉගෙන ගනිමින් ඉන්නේ ඔහු. he එක අපි භාවිතා කරන්නේ he කියන්නේ ඒක වචන subject එක. එහෙනම් was. he was එයා කරමින් හිටියේ ඉගෙන ගනිමින්. ඉගෙන ගන්නවට learn කියලා කියනවා. ඉගෙන ගනිමින් කියලා කියද්දි learning. He was learning.
එයා ඉගෙන ගත්තේ English. He was learning English. He was learning English. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියා. He was learning English. The second sentence is ඔවුන් පාසල් යමින් සිටියා. they කියන්නේ බහුවචන, plural නිසා we can use were. They were යමින් සිටියා. They were going to school. They were going to school. ඔවුන් පාසල් යමින් සිටියා. The third example is ඇය වයසක කාන්තාවකට උදව් කරමින් සිටියා. මෙතන උදව් කරන්නේ ඇය she කියන්නේ ඒක වචන she was එයා කරමින් හිටියේ උදව් කරමින් she was helping කාටද වයසක කාන්තාවකට නිසා අපි to කියලා භාවිත කරනවා she was helping to වයසක කාන්තාව an old lady. She was helping to an old lady. මෙතන vowel sound එකක් තියෙන නිසා an කියලා භාවිත කරන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට අපිට past continuous tense sentences හදාගන්න පුළුවන්. අපි දැන් බලමු past continuous sentences වල structure එහෙම නැත්නම් format එක කොහොමද හදාගන්නේ කියලා. හරි අපි මේ sentence එකෙන් බලමු කොහොමද past continuous වල sentence structure එක හදාගන්නේ කියලා. He was learning English. මුලින්ම අපි ලියන්නේ subject එක. subject එක කියන්නේ ක්‍රියාව කරන්නේ කවුද කියලා. subject plus ඊළඟට was the were the කියලා. ඒක වචන නම් was කියලා භාවිත කරනවා. බහුවචන නම් were කියලා භාවිත කරනවා. subject plus was were plus verb plus ing. verb එක ing එකතු කරලා ලියන්න අවශ්‍යයි. verb plus ing ඊළඟ කරන්නේ මොකක්ද කියද්දී object එක එකතු කරනවා. ඉතින් මේ විදිහට අපිට past continuous tense වාක්‍යයක් හදාගන්න පුළුවන්. subject plus was were plus verb ing plus object. This is the format of past continuous tense. ඉතින් අපි කලින් tenses වලත් කතා කරා කොහොමද negative වාක්‍ය සහ questions හදාගන්නේ කියලා. ඉතින් අපි මේ උදාහරණයෙන් භාවිතා කරලා බලමු කොහොමද past continuous වලත් negative සහ questions හදාගන්නේ කියලා. ඉතින් අපි දන්නවා negative කරද්දී අපිට කරන්න අවශ්‍ය be verb එකට පසුව not එකතු කරන්න. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියේ නැහැ කියලා කියන්න අවශ්‍ය නම් අපි ලියන්න පුළුවන් he was not learning English කියලා. He was not learning English. ඉතින් negative කරද්දී හරි ලේසියි අපිට අවශ්‍ය be verb එකට පසුව not කියලා එකතු කරන්න. He was not දැන් අපිට was not කියන එක කෙටි කරලා wasn't කියලා ලියන්නත් පුළුවන්. ඒ වගේම were not කියන එක කෙටි කරලා weren't කියලා හදාගන්නත් පුළුවන්. එහෙනම් අපිට he wasn't learning English කියලා හදාගන්න පුළුවන්. මෙතන බහුවචන subject එකක් තියෙනවා නම් උදාහරණයක් විදිහට ඔවුන් කියලා තියෙනවා නම් they were not learning English. They weren't learning English කියලා මේ වාක්‍යයම අපිට negative කරගන්න පුළුවන්. ඉතින් අපි මේ වාක්‍යයෙන් බලමු කොහොමද question එකක් හදාගන්නේ කියලා. ඉතින් questions හදද්දී අපිට මතක ඇති අපි කලින් tenses වලත් කතා කරා. අපි කරන්න අවශ්‍ය වාක්‍යයේ be verb එක වාක්‍යයේ මුලට අරගන්න. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියාද කියලා හදනවා නම් be was එක ගන්න වාක්‍යයේ මුලට. Was he learning English? Was she learning English කියලා අපිට question එක හදාගන්න පුළුවන්. මතක් කරලා question mark එක තියන්න. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටියාද කියන වාක්‍යය අපි හදාගන්නේ කොහොමද කියලා බලමු.
මෙතන were කියන be verb එක අපි වාක්‍යයේ මුලට අරගන්න අවශ්‍යයි. Were they learning English කියලා මේ වාක්‍යය හදාගන්න පුළුවන්. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක නම. අපි නමක් ලියද්දී පළවෙනි අකුර කැපිටල් කරන්න අවශ්‍යයි. Were they learning English? නෙගටිව් ක්වෙස්චන් එකක් කොහොමද හදාගන්නේ කියලා බලමු. නෙගටිව් ක්වෙස්චන්ස් වල ප්‍රශ්නයක් වෙන්නත් අවශ්‍යයි, නෙගටිව් වෙන්නත් ඕන. එහෙනම් were කියන be verb එක අපි වාක්‍යයේ මුලට අරගමු. මොකද මේකේ තියෙන්නේ ඔවුන් කියන බහුවචන subject එක. Were they not learning English? ඉතින් අපි subject එකට පසුව තමයි not කියන එක යොදන්න අවශ්‍ය. Were they not learning English කියලා අපිට මේ වාක්‍ය හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට were not කියන එක එකතු කරලා මේක weren't they learning English කියලා හදාගන්නත් පුළුවන්. හැබැයි were not they කියලා ලියන්න බෑ. අපි අනිවාර්යයෙන්ම weren't කියලා එකතු කරන්න ඕනි මේ විදිහට ලියනවා නම්. එහෙම නැත්නම් were they not learning English කියලා subject එකට පසුව not එකතු කරන්න අවශ්‍යයි. Alright, today you learned past continuous tense, and now let's see the summary of the past continuous tense. And we learned the use of past continuous tense and how to make the sentence. ඉතින් අපි මුලින්ම past continuous භාවිතා කරන අවස්ථාව ගැන කතා කරා. අපි past continuous කියලා කිව්වේ අතීතයේ කරමින් හිටපු දේවල් කියන්න භාවිතා කරපු tense. උදාහරණයක් විදිහට මම පොතක් කියවමින් හිටියා, අපි ඉස්කෝලේ යමින් සිටියා, මේ වගේ වාක්‍ය. ඉතින් කරමින් ඉන්නවා කියලා කියන්නේ අපි verb එකට ing එකතු කරගත්තා. ඒ වගේම අපි past continuous tense වල භාවිතා කරපු be verbs තමයි was සහ were. අපි was භාවිතා කරා subject එක, එහෙම නැත්නම් කරන කෙනා singular නම්, plural නම් අපි භාවිතා කරේ were කියන helping verb එක. ඊළඟට අපි වාක්‍ය හදාගත්තේ මේ sentence structure එකට. subject plus was were plus verb ing plus object. උදාහරණයක් විදිහට I was reading a book. I was doing my homework. We were going to the temple. We were having the lunch. And next we learned how to make the negative of past continuous sentences. Negative හදද්දී අපිට අවශ්‍ය වුණේ was were. එහෙම නැත්නම් be verb එකට පසුව not එකතු කරන්න. The structure of negative sentences is subject plus was were plus not plus verb ing plus object. For example, I was not going to the town. I was not talking to him. I was not going to the library. I was not having a chat. Okay, like that we can use past continuous negative form. ඊළඟට question එකක් හදද්දී අපිට කරන්න අවශ්‍ය උනේ be verb එක වාක්‍යයේ මුලට අරගන්න. Was I reading a book? Were we playing in the evening? Was he playing cricket? Were we talking to our teacher? Like that we can make questions by taking the be verb to the beginning of the sentence. So was were එක වාක්‍ය මුලට අරගෙන question එකක් හදාගන්න. ඊළඟට අපි කතා කරේ negative questions කොහොමද හදන්නේ කියලා. Was not were not කියන එක එකතු කරලා අපිට wasn't weren't කියලා මුලට අරගෙන negative questions හදන්න පුළුවන්. As an example, wasn't I watching the TV? Weren't the children watching that cartoon? Weren't we playing outside? Weren't they visiting Sigiriya? Weren't they visiting Candy? Like that we can make the negative questions. And we can take only the was were at the beginning and keep the not in the same place. ඒ වගේම was were සහ not එකතු කරන්නේ නැතුව වෙන වෙනම තියලා negative questions හදා ගන්න පුළුවන්. Was were plus subject plus not plus verb ing object. Was I not watching the movie? Were you not watching that movie? Were they not going to the school? Like that we can make the negative questions. ඉතින් මේ විදිහට තමයි past continuous tense වාක්‍ය හදන්නේ. ඒ වගේම විභාවිතා කරන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අලුත් tense එකකින් හම්බ වෙමු.